කොයි විදියටද දන් දෙන හැම මොහොතකම ඔබේ සිතේ ලෝභකම තෘෂ්ණාව යම් තරමකට දුරු වෙනවා. එතකොට ලෝභයනේ අපි මේ සංසාරයට ඇදබැද තබන්නේ. ඔබ හෝ මම යම් වස්තුන්ට, යම් ආහාරයන්ට, යම් ජීවීන්ට, අපේ සෙනෙහවන්තයට ආසයි ආදරෙයි. මේ ආසාව ආදරය සීමාව ඉක්මවා ගියාම ලෝභකම තෘෂ්ණාව බවට පරිවර්තනය වෙනවා. ඒක මසුරු මල වෙන වෙලාවලුත් තියෙනවා නේද? මසුරු මල කියන්නේ අර නිකන් යකඩේ මලකඩ කන්න වගේ බැඳෙනවනේ. ඒ වගේ අපිව සංසාරයේම බැඳලා විනාශ කරන්න පුළුවන් තත්ත්වයට තණ්හාව දියුණු වෙනවා. තණ්හාව දියුණුනාම තමන් කන්නේ බොන්නෙත් නෑ, අනුන්ට දෙන්නෙත් නෑ. හම්බ කරනවා විතරයි. ඔහේ ගොඩ ගන්න. එහෙම මිනිස්සු ඕන තරම් අදත් එදත් හිටත් මේ ලෝතලයේ ඉන්නවා. ඉතින් තෝදෙය්‍ය බමුණ අය වගේ කෙනෙක්. තෝදෙය්‍ය බමුණට අන්තිමේ හිමි වුණේ මොකද්ද? තිරිසන්ගත මවකගේ දරුවෙක් හෙවත් බලු පැටියෙක් වෙන්න තමයි හිමි වුණේ. ඒ මසුරු මල න්‍යායේ ක්‍රියාත්මක වීම නිසා. ඉතින් එලෙස ඔබටත් මටත් විය නොහැකි නෑ. අපිටත් එලෙස විය හැකි. එහෙම නොහැකි වෙන්න නම් අපි වීරියෙන් යුක්තව දන් දෙන්න ඕන. ලැබෙන හැම මොහොතකම සිත යම් මොහොතක පැහැදී යමෙකුට දීමට සිටුවේද නේද? අපේ හිත හිටි ගමන් එකපාරට පහදිනවා. හිතේ දන් සිතුවිලි ඇති වෙනවා, පින් සිතුවිලි. ඇති වුණ මොහොතේ හිතුණා නම් හාමුදුරු නමකට දන් දෙන්න ඕන. එහෙම නැත්නම් නැති බැරි කෙනෙකුට දෙන්න ඕන. මොනවා හරි සිතක් පහළ වුණා නම් පහළ වූ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. මොකද කල් යනකොට සිතුවිලි වලට නැවත අර අඳුරු සිතුවිලි බාධා කරනවා. අඳුර බාධා කළ ගමන් අපේ හිත වෙනස් වෙනවා. එච්චර ඕනේ මේ පිච්චක් දුන්නම ඇති කියලා හිතනවා. හිතලා දෙන එක අඩු කරනවා. දෙනවා හැබැයි අඩුයි. එතකොට සසරේ ලැබෙනවා අඩුයි. ඒකයි වෙන්නේ. අපි හොඟකට සංසාරේ වෙච්ච වැරද්ද උතන තමයි. දීලා තියෙනවා හැබැයි අඩුයි. ලෝභකම් කරමින් දීලා. ඒක නිසා දෙන එක තමන්ගේ වේවා අනුන්ගේ වේවා නේද? බය නැතුව හිත පිරිසුදුව දෙන්න ඕන. දෙන්නේ තමන් සතුව තිබිලා ටිකක් දෙනවට ඒක අදාළ නැහැ. එතන ගොඩක් නැති වුණා කියලා අදාළ වෙන්නේ නැහැ. අපි හිතමු ඔබට තමන්ගේ ආදායමම රුපියල් 10-15000යි කියමුකෝ. පන්සලේ කටිනෙනවා දැන් ඉදිරි මාසවල එනවනේ නේද? ලොකුවට දෙන්න දෙයක් නැහැ. රුපියල් 500ක් දෙනවා. තමන්ට තියෙන විදියට. ඒක වරදක් නැහැ. මෙතන මසුරු මල වෙනවා කියන්නේ දෙන්න හිතලා නොදී ඉන්නේ. දෙන්න තියෙනවා, දෙන්න හිතෙනවා. පස්සේ ලෝභකම නිසා ඒ තරමට නොදී ඉන්නවා. ඒක නොදීම ඉන්නවා. අනේ ඔන්නේ හාමුදුරුවෝ ඔය ඕන තරම් ලැබෙනවනේ, අනිත් අය දෙනවනේ. මම නොදුන්නයි කියලා ඕක නැති වෙනවයි කියලා එහෙම හිතෙනවා. ලෝභකම තෘෂ්ණාව දියුණු වුණා. එහෙම වෙන්න නොදී අපිට දන් දෙන්න සිතුනේ යම් මොහොතකට දන් දෙන්න ඕන. එතකොට සීලය මේ සීලාදී ගුණධර්ම රැකිය යුතුමයි. අර වික්ෂුන් වහන්සේට නම් තියෙනවා මෙහෙම කතාවක්. වත්තන්න පරිපූර්ණතෝ නැසීලං පරිපූර්ණති. වත් පිළිවෙත් කරන්නේ නැත්නම් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මිදුණ යමදීම ඔයාදී වතාවත් කරන්නේ නැත්නම් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියන තීරණයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් සීලය බොහොම වටිනවා. කාය වාචානං සමෝදානං සීල. කයේ වචනේ සම්බර බව සමෝදානං කියන්නේ ඒකයි. තැම්පත් කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. අපි නිති පන්සිල් පොහොය අටසිල් රකින්නවා නේද? නිති පන්සිල් කියන්නේ පොහොය දානවන එදිනදා අපි සාමාන්‍ය ගිහි ජීවිතයේ ගෙවන හැම දිනකම පංචශීලය රකින්නවා. පංචශීලයට යක්කු අකමැති. කවුද අකමැති? යක්කු. දැන් ඔය ආටානාටිය කියන්නේ තථාගතයන් වහන්සේ පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ
කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. තථාගතයන් වහන්සේ පරපණ නසන්න එපා කියනවා, වලකින්න එපා. වලකින්න කියනවා. සොරකමින් වලකින්න කියනවා. පටිවිරතෝ කියන්නේ වලකීම. එතකොට කාමයේ වර්ධවා හැසිරීමෙන් වලකින්න කියනවා. පරදාන සේවනයේ, පරපුරුෂ සේවනයේ. බොරුව කේලම තියලා අන් අයට ගිනි ගෙඩි දෙන එකෙන් වලකින්න කියනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරලා මත් වෙලා තමන්ගේ ජීවිතයත් පස්සට ගනිමින් අන් අයගේ ජීවිතත් විනාශ කරන එක නවත්තන්න කියනවා. ඉතින් මේකට කවුද අකමැති කියලා කියන්නේ? යක්කෝ. එතකොට මේ මිහි පිටත් ඔවට අකමැති උන්ට අපිට කියන්න වෙන්නේ යක්කෝ කියලාම තමයි නේද? ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ට මේ යක්කු හිංසා කරනවා කියලා ආටානාටිය කියනවා. ධර්මයට අකමැතිව. ඉතින් ඒ නිසා සීලයෙන් ශක්තිමත් වෙන කෙනා මේ ජීවිතේ චරිතවත්ව, සුවපත්ව, ගුණවත්ව ජීවත් වෙනවා. මේ ජීවිතේ චරිතවත්ව, සුවපත්ව, යහපත්ව ජීවත් වෙන කෙනා මතු සංසාරයේ උපදනා හැම භවයකම පින්වන්ත මනුස්ස මව්කුසක ලස්සන දුවෙක්, ලස්සන පුතෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ ලස්සන දෙව්දුවක්, ලස්සන දිව්‍ය කුමාරයෙක් වෙලා උපදින්න සීලය හේතු වෙනවා. ඉතින් සීල් රකින්නම ඕනේ සංසාරේ සුවපත්ව ලස්සනට ගෙවන්න. නිවන් දකින්න තුරු අපි මේ සංසාරේ සැරිසරන්න ඕනේ නේද? ඒ සැරිසරන මග යහපත් සුවපත් මගක් වෙන්න ඕන. සතර අපායට නොවැටි සංසාරේ සැරිසරන්න ඕන. බුදුහාමුදුරුවෝ එක් තැනකදී ඔය පංචශීලයේ පිළිබඳව දේශනා කරනවා. යමෙකු මේ පංචශීලයේ පංච සුචරිතය වඩයි නම් කායස්ස වේදා පරම්මරණා සුගතින්ගතෝ උප්පජ්ජි. කය විදීමෙන් මරණයටපත් වීමෙන් ඒකාන්තයෙන් සුගතියේ තමයි උපදින්නේ කියලා. බලන්නේ ලැබෙන වාසනා අවස්ථාව. කය විදීමෙන් මරණයටපත් වීමෙන් ඒකාන්තයෙන්ම සුගතියට ගමන් කරන්න පුළුවන් නම් තවත් මොනවද ඕනේ නේද? මොකද සුගතිය යනු මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝක 6යි. නිරය තිරිසන් ප්‍රේතාසුර නොවේ. ඒතර සුගතිය ගමන් කරනවා කියලා කියන්නේ අපිට තව තව පින් කරගන්න අවකාශය හැදෙනවා. නිසා සීලය බොහොම වටිනවා. සීලයෙන් සවිමත් වෙන්න. සීලයෙන් සවිමත් වෙලා සීලය රකිමින් එය තමන්ගේ ගුණයක් බවට පරිවර්තනය කරගන්න. එතකොට මොකක් හරි ලෙඩක් දුකක් හැදෙනවා තමන්ට හෝ අනුන්ට, ගෙදර කෙනෙකුට, සමීපතම කෙනෙකුට. මොකක්ද කරන්න පුළුවන්? මම මෙන්න මේ සීලයන්ගෙන් යුක්තයි. එය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මගේ මේ වේදනාව දුරු වේවා, මගේ මේ රෝගය දුරු වේවා, සුවපත් වේවා. නැත්නම් මගේ අම්මගේ මේ තැනැත්තගේ, මගේ මේ යාළුවගේ මේ රෝගය සුවපත් වේවා කියලා එකවරට 100 වරක් විතර එක දිගට අදිස්ථාන කරලා යනවා. සෙත්පැතුවම ඒකාන්තයෙන් සුවපත් වෙනවා. ඒකාන්තයෙන් සුවපත් වෙනවා. සීලය පිළිබඳ සත්‍යයක් ක්‍රියා කිරීම. ඉතින් මේ තුන් ලෝකයටම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සිල්වන්තයා තමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අපි කියනවනේ නේද? බුද්ධං සරණං ගච්ඡාමි. සරණව අපි කියන්නේ බුදුන් සරණ යමි කියලා. හැබැයි අර්ථයෙන් ගත්තම බුදුරජාණන් වහන්සේ අනුව ගමන් කරමි කියන එක තමයි අර්ථය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංසාරේ බෝසත්වරයෙකු ලෙස මේ මහා පොළවේ වැඩි කැට ගන්නට ඇස් ඉස්මත් ගන්න. එතකොට භව භෝග සියල්ල දන් දුන්නා. වෙස්සන්තර භාවයේදී කොච්චර දේවල් දුන්නාද? පිනට පහළ වෙච්ච මකුල් ලතා දන් දෙනවා දුරු භික්ෂය සංසිඳුවන්. දේපල වස්තුව මිල මුදල් කහවණු සියල්ල දන් දෙනවා. සමස්ත පාරමිතාව පූර්ණේ කරගන්න දරුවන් දන් දෙනවා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවන් දෙන්න පුළුවන් ද නේද? සුද්ධෝදන රජතුමා කියන්නේ රාහුල කුමාරයා මහාන කරපු දවසේ දුක වැඩිකමට බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මින් පස්සේ
කුල දරුවන් පැවිදි කරන විට අම්මා තාත්තගේ අවසරයකින් තොරව පැවිදි කරන්න එපා කියලා. ඒ ගැන කියනවා තථාගතයන් වහන්සේ මවකගේ පියෙකුගේ දරුවන් කෙරෙහි අම්මා තාත්තා තුළ දරුවන් කෙරෙහි තියෙන දරු සෙනෙහස ශරීරයට කාවැදින ඇට මිදුළු දක්වා ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයටම කාවැදිනයි තියෙන්නේ. එක කෙනෙකුට ඒ නිසා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ආච්චි කෙනෙකුට සීයා කෙනෙකුට දරුවෙක්ගේ වෙන්වීම දරා ගන්න බෑ. ඒ නිසා තථාගතයන් වහන්සේ මින්මතු ශාසනය පැවිදි කරනකොට අඩුම අම්මා තාත්තගේ අවස්ථය අරගෙන පැවිදි කරන්න කිව්වා. බුදුහාමුදුරේ දාම භික්කවේ පඤ්ඤත්තං කියලා පණවන්ට යෙදුනා ශික්ෂාවක්. යම් දරුවෙකු පැවිදි කරන විට ඒකාන්තයෙන් අම්මා තාත්තගේ අවසර අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මඟ උන්වහන්සේ දන් දුන්නා. සීලය ඉහළින්ම රැක්කා. ඉතින් අපිත් මේ සීලය ඉහළින්ම රැකලා සංසාරයේ සුවපත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මේ සංසාරයෙන් ඈතර වෙන දානය වගේම සීලය අවශ්‍යයි. ඊළඟට භාවනාව අවශ්‍යයි. අර සියලු බුදුවරුන්ගේ අනුශාසනාව තියෙනවානේ. මොකද්ද? සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන ශාසනං. සබ්බපාපස්ස අකරණ සියලු පවින් මිදෙන්න ඕන. කුසලස්ස උපසම්පදා කුසල දහම් වැඩියෙන් දියුණු කරගන්න ඕන. සචිත්ත පරියෝදකණං සිත දමනය කරගන්න ඕන. සංසාරයෙන් මිදීමේ හැබැයි ඉලක්කය සම්පූර්ණ වෙන්නේ සිත දමනය කර ගැනීමෙන්. ඒ මේ වැරදි ඔක්කොටම කවුද මුල් වෙන්නේ? හිත තමයි අපේ වැරදි කාර්යයක් කරන්නේ. ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී ඔබමම හිතට වහනෙද්ද නැද්ද? හිතේ වහනේ. හිතට ඕන දේවල් කරනවා. හිතට ඕන දේවල් කරන්න ගියාම අපිට වැඩ වරදිනවා. මෙලොවටත් වරදිනවා සසරටත් වරදිනවා. ඒක නිසා තම සිත පාලනය කිරීම හැම කෙනෙකුගේම සතු වගකීමක්. තම සිත පාලනය කරගන්න ඕනේ. තමන්ගේ හිත පාලනය කරගත්තම හරියම පහසුයි ජීවත් වෙන්න. දැන් හිතන්නකෝ හිත ඉල්ලන්නේම ඇස කන නාසය දිව ශරීරය පිනවන්නනේ. ඒ මොනවාද? අපේ ඉන්ද්‍රියයන් ටික නේද? ඇස කන නාසය දිව ශරීරය. මේක පිනවන්න ඕන වෙනවා. ඇහැට රූප ඕනේ. කන් දෙකට ශබ්ද ඕනේ. ඊටගෙන නහයට ගඳ සුවඳ ඕනේ. රූප ශබ්ද ගන්ධ දිවට රස ශරීරයට ස්පර්ශ. අපි කැමති කෙනෙක් ළඟට වෙලා ආදරෙන් ඔළුව අතක ගා ඉන්නවා නම් නේද? හරි සනීපයි. ඒක තමයි ස්පර්ශය. ඒතකොට අපිට කෙනෙක් මිහිරිව කතා කරනවා නම් මිහිරි දේවල් ඇහෙනවා නම් මිහිරි හඬක් ඇහෙනවා නම් හරි කැමතියි. අපි කැමති කෑම බීම වෙන රස දැනෙනවා නම් කැමතියි. ඒ කියන්නේ මේ දියවැඩියා තියෙන අම්මලා තාත්තලා හොරෙන්ම පිච්චි කරගෙන කේක් කනවා කියන්නේ. ඒ දරුවෝ කන්න දෙන්නේ නැහැ නේද? අම්මට සීනි වැඩි වෙයි කියලා. අම්මලා මේ මොන වගුලද? මට පේන්න ගන්න දෙන්නම් කියලා ගිහින් පිච්චි කරලා කනවා නේද? සීනි නැතයි කියන ඒවා ගොඩක් කනවට වඩා වෛද්‍යවරු කියනවා සීනි තියෙන එකෙන් ටිකක් කන එක කමක් නැහැ කියලා. ඒ නිසා මෝ සීනි කියලා විසි කරන්න පැත්තකට කරන්න ඕනේ නැහැ. කේක් කෑල්ලක් දැක්කම අයිසින් කේක් කියලා ටිකක් කන්න හිත පාලනය කරගන්න. ගොඩක් කන්න එපා. එතකොට හිතත් හැදෙනවා අපේ දිවත් පින වෙනවා. වරදක් වෙන්නේ නැහැ. ලෙඩෙත් වැඩි වෙන්නේ නැහැ. දැන් ඔක 100%ක් අපි බොරුවට තහංචි දාලා වාරණය කරන්න ගියාම වෙන්නේ අන්තිමට වැඩියෙන් කැවෙනවා. හිත පාලනය වෙලත් නැහැ. දිව පාලනය වෙලත් නැහැ. ලෙඩෙත් වැඩි වෙලා. ඊට පස්සේ උස්සන් දුවන්න වෙනවා හොස්පිටල් එකට නේද? එකපාරට. අනේ ඊයේ අම්මා හොඳට හිටියා මේ උදේ එකපාරට මෙහෙම උනේ කියලා. ඉතින් එහෙම වෙන්නේ. අම්මට රසට කන්න නොදෙන නිසා නේද? බය වෙලා. එහෙම බය වෙන්න ඕනේ නැහැ.
පොඩ්ඩක් දුන්නම හරි නේද? එතකොට අම්මා දැනගන්න ඕනේ ඒකෙන් පාලනය වෙන්න. එතකොට එහෙමයි ඒක අම්මා තාත්තට සලකනකොට. එසේ නමුත් දිවට රස ඕනේ. දැන් හිතන්නකෝ සමහරු මස් මාළු කන්නේ. ඒ වුණාට හොයනව මොනවද? ඉස්සු රස තිසෝය, චිකන් රස තිසෝය. ඇයි ඒ රස තිසෝය හොයන්නේ? අර මස් කන්න කැමති. කැමති නිසා. ඒ රස පිනවීම. එතකොට අපි ඒකෙන් සංසාරේ යැදෙනවා. සංසාරේ යැදෙනවා. ඇයි රසට ගිජු නිසානේ ඒක හොයන්නේ. කෑමට රසයි කියලා අනුභව කරාට වරදක් නැහැ. ඒකේ බැඳුනොත් ඒක වරදක් වෙනවා. බැඳුනොත් ඒක වරදක් වෙනවා. බැඳුනොත් මොකද මේ බැඳීම දිගටම අරගෙන යනවා. ඒකට රස, ශබ්ද, කනට මිහිරි දේවල් නේද? දැන් ඒකනේ තරුණ තරුණියෝ ඔය මුල් කාලේ ආදරය කරන්න ගත්තම ෆෝන් එකේ දෙන්නගේ කටහඬ පැණි මී පැණි වගේ. ඉතින් එහෙන් කියනවා මෙහෙන් කියනවා ඇති දෙයක්වත් නෑ නේද? ඒක තමයි ශබ්ද රසයට ගිජු වෙනවා කියන්නේ. ඒක හොඳ නෑ. ඒකෙන් අපි වෙන්නේ පිළිහිවටපත් වෙනවා. ශබ්ද රසය. එතකොට ශරීරයේ ස්පර්ශය මේ සියල්ල මේ කාමයට උභාප නතු වෙනවා. අපි මේ පංචකාමයට අයිති නැති දෙයක් ලෝකේ තියෙනවද? මොකුත්ම නෑ නේද? ටීවී එක රූප වලට අයිති. ඔය ආදි වශයෙන් ගත්තම හැමදේම පංචකාමයට අයිති දේවල් තමයි අපි භාවිත කරන්නේ. වාහනේ පවා කාමයට අයිති ස්පර්ශයනේ. සුවසේ සැපට ශරීරයට සැප දීගෙන යන්නනේ වාහනේ හොඳ එකක් බලාපොරොත්තු වෙන්නේ. ස්පර්ශයට අදාළයි. ඒක ගත්තට කමන්නේ පාවිච්චි කරාට කමන්නේ ඇලීම තමයි මෙතනදී වරදක්. ඒක නිසා බුදුදහම වරද්ද ගන්න එපා. බුදුදහමේ කිසිම තැනක සැප විඳින්න එපා කියන්නේ නැහැ. දැන් බුදුහාඳුරන්ගේ ප්‍රධාන දායකයෝ කවුද ඒ කාලේ? ඔක්කොම රජදරුවෝ. සිටුදරුවෝ. සිටුදරුවෝ කියන්නේ ලක්ෂපතියෝ කෝටිපතියෝ. ලක්ෂපතියෝ කෝටිපතියෝ. ගෑල් 100,000 ගණන් කරන් නගරෙන් නගරයට වෙළඳාම ගියත් තමයි සිටුදරුවෝ. ඒත් සිටුදරුවන්ට සැප සම්පත් වලින් අඩුවක් තියනවද? නැහැ. හැබැයි හවසට ගිහිල්ලා ධර්මශාලාවේ කොහේ හරි අයිනක වාඩි වෙලා හරි ලස්සනට ඉඳගෙන බණ ටික ඇහුවා. සේවක සේවිකාවන්ගේ උදව් අරගෙන හොඳට දානි හදලා ආම්දුරු 100,000 ගණන් පිරිසට ලක්ෂ ගානකට දන් දුන්නා. ඒක තමයි ක්‍රමය. ඒක තමයි විදිය. එතකොට ඒ විදියට මේ සිත দমনය කර ගැනීමට අපි පුරුදු වෙන්න ඕනේ. ඒකට භාවනාව තමයි ඉවහල් වෙන්නේ. මුලින් මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන සිත යම් තරමකට එක තැනක තියාගන්න හුරු කරගන්න ඕනේ. මුලින්ම එක තැන වෙන්න එපයි. නැත්තම් විසිරුණු සිත නැති වෙන්නේ. විසිරුණු සිත සමාධිගත කරගන්න මෛත්‍රී භාවනාව හොඳම භාවනාව. ඊට අමතරව බුදු ගුණ භාවනාව. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. ඔකේ කදිකට කියාගෙන යනකොට හරීම සැහැල්ලුයි. දවසට අඩු වශයෙන් 21 වතාවක් කියන්න හරි වටිනවා. අනිත් එකේ පරිසරයේ ඉන්න දෙවි දේවතාවුන් පරිසරයේ ස්වභාව ධර්මයේ බුදුහාමුදුරුන්ගේ ගුණයන් සිහි වෙනකොට දැනෙන දේ ඒක හරියට. ඔබේ පරිසරයේ නිතදින්ම දේවාකර්ෂණයේ ලද ස්ථානයක් බවට පත් වෙනවා. බුදු ගුණ නිතර සිහි කිරීමෙන්. එතකොට ඔන්න ඔය විදියට සිත দমনය කරගන්න පුරුදු වෙන්න ඕන. අනිත් එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමෙකු බුදු ගුණ දනී නම් ඒ පින්වතා පින්වතිය රාගයෙන් ඈත් වෙනවා. ද්වේෂයෙන් ඈත් වෙනවා. මෝහයෙන් මුලා බවින් ඈත් වෙනවා. ඇයි ඈත් වෙන්නේ? තථාගතයන් වහන්සේ රාගය දුරු කළා. රාග දේශ මොහ නැති කළා. ඒ නිසා මමත් එහෙම වෙන්න ඕනේ කියලා සිතක් පහළ වෙනවා. තථාගතයන් වහන්සේ දේශය තරහව ඉරිසියාව කුහකකම දුරු කළා. දැන් බුදුහාමුදුරුවන්ට දේවදත්තගේ පටන් කී දෙනෙක් මොනවද නොකළේ නේද? මොන කුඩු කේඩුකම්ද කළේ? ඒවට බුදුහාමුදුරුවෝ ඉරිසියා වෛරාදී ප්‍රතිචාර දක්වුවා. නේ? බුදු කෙනෙක් තුළ කෙලෙස් අල්ප මාත්‍රයක්වත් නැහැ.
එතකොට ඒ ගුණය අපි පුහුණු වෙනවා නේද? බුදුහාමුදුරන්ගේ ගුණ දකිනකොට. එතකොට මෝහය, මුලා බව, කර්මය, කර්මඵලය තියෙනවා, පින්පව් වල විපාක තියෙනවා. මේවා දැන අවබෝධයෙන් කටයුතු කරනකොට අපි නොදැනීම ක්‍රමානුකූලව පියවරෙන් පියවර රාග, දේශ, මෝහ ආදී, ලෝභ, දේශ, මෝහ ආදී ඈතට යනවා. එතකොට දන් දීලා සිල් රැකලා භාවනා කරාම මොකද වෙන්නේ? නිවන් මඟට ඉබේටම සමීප වෙනවා. ඒ තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා තුළින් වැඩෙන්නේ. එතකොට දාන සීල භාවනා කරනකොට සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. දන් දීලා සිල් රැකලා භාවනා කරනකොට මුලින්ම සීලය වැඩෙනවා. සීලය හොඳින් වැඩෙනවා. සීලය වැඩි වෙනකොට සමාධිය ඇති වෙනවා. සමාධිය කියන්නේ මොකද්ද? ඒකාග්‍රතාවය. අර සිත විසිරෙන්නේ නැතුව එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව තමයි සමාධිගත වෙනවා කියලා කියන්නේ. හිත විසිරෙන්නේ නැතුව එක අරමුණක පවත්වා ගැනීම. එතකොට සමාධිගත මනසට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. පැහැදිලි නේද? සමාධිගත මනසට, සංසුන් මනසට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. නොසන්සුන් මනසට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එතකොට සමාධිගත මනසට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. එතකොට දාන සීල භාවනා කරනකොට ඉබේටම සීල සමාධි ප්‍රඥා ප්‍රමාණිකව වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියන්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා බවට නිතින්ම පත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා කියන්නේ ඔබ දන්නේම නැතුව සෝවාන් මඟ ඵලයට ළඟා වෙනවා. සමහර විට මේ භවයේ වුණත් වීර්යෙන් සීල සමාධි ප්‍රඥා වඩන්නෙකුට සෝවාන් මඟ ඵල ලබන්න අදටත් පුළුවන්. මේ ධර්මයේ අකාලිකයි. අදත් හෙට වීර්යවන්තයාට කෙලෙස් නැසන්න බැරි කම නැහැ. පළවෙනි පියවර හෝ තියාගන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්න පුළුවන් නම් බොහොම වටිනවා තම තමන්ට. දැන් අපි ගෙදරක පවුලක් විදියටනේ හැදෙන්නේ. හැබැයි මේ පවුලක් කියන එකක් අපිට ලැබෙන්නේ ඒ භවය පවත්වා ගන්න හැටි නේද? ඒ භවය ඉවර වෙනකොට අපි ඔක දාලා යන්න එකයි කැමති වුණත් නේද? ඒ දාන ගිහිලා අනුත් පවුලකට ඊළඟට එකතු වෙන්නේ නේද? ඒක නිසා අපි දැන් පවුල කියන එකකේ තුල ගැන වුණත් ඕනවට වඩා බැඳෙන්න නරකයි. යුතුයකම් වගකී මැනවින් ඉෂ්ට කරන අතරේ ඉලක්කගත කරන ඕන තමන්ගේ නිර්වාණයට සමීප වීම කොයිතරම් ශක්ති සම්පන්නව කරනවද කියන්නේ. නිවන් මාර්ගට සමීප වීම. ඒ සමීප වීම තමයි අවසානයේදී කෙලෙසුන් නැසලා නිවන් දකින්න ඔබ හැමට හේතු වාසනා වෙන්නේ. ඉතින් අද පොසොන් පොහොය නේද? පොසොන් පොහොය අපිට වැදගත්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව තලයේ සිට අපේ රටට වැඩම කළ දිනය තමයි පොසොන් පොහොය දවස. ඉතින් මම ගාථාවේදී කිව්වේ මහරජතුමා නුඹ කවුරුන්ද ස්වාමීනි කියලා මම දුන්න උත්තරේ. රජතුමා තිස්සනේ. දේවානම්පිය තිස්ස උනේ අශෝක රජතුමා තමන්ට තිබිච්ච දෙවියන්ට ප්‍රිය කියන අන්වර්ථ නාමය අපේ රජතුමාට පරිත්‍යාග කළා. දෙවියන්ට ප්‍රිය. අශෝක දෙවියන්ට ප්‍රියයි. ඒත් අශෝකගේ දෙවියන්ට ප්‍රියකම තමන් කල්යාණ මිත්‍රය වෙච්ච තිස්සට ලබා දුන්නා. ඒක නිසා දේවානම්පිය තිස්ස වුණා. ඉතින් තිස්ස දඩේමේ ගියා විනෝදෙට. තිස්ස දඩේමේ ගියා. ඒ කියන්නේ සිංහලයේ එදා කළ තවත් විනෝද ක්‍රීඩාවක් පොසොන් සමයේදී. කියන්නේ එකක් පැහැදිලි පොසොන් කාලය කියන්නේ සිංහලයන්ට සැනකෙලි සමයක්, උත්සව සමයක්. හැබැයි පළවෙනි දේ තමයි රජතුමා ප්‍රභූවරු දඩේමේ යනවා පොසොන් පොයේ. ඉතින් පොසොන් කාලේට එහෙම දඩේමේ යන්නේ තමයි දෙවියන්ගේ බලපෑමත් එක්ක මුවා ගිහිල්ලා මිස්සක බව්ව අසලින් දුවන්නේ. ඉතින් මිස්සක බව්ව ළඟින් දුවනකොට අමතන්නේ රජතුමනි කියලා නෙවෙයි නේද? තිස්ස. දැන් වැරදිලා හරි අනුර ඔය උත්සවයකට අපිලා අනුර කිව්ව පොඩ්ඩක් ඇස්සිලා බලනවනේ කවුද කොහොමගේ නම කියලා කතා කරන්නේ. ඒ වගේ රජතුමා බැලුවා රටේ රජතුමා වෙච්ච මගේ නම කියලා කතා කරන්න පුළුවන් මට වඩා ඉහළ කෙනා කවුද? කෙනෙක් එහෙම ඉහළ වෙන්න ඕන. දැන් මේ සමහර
අපි උපාසක උපාසිකාවෝ දායක දායිකාවෝ පොඩි හාමුදුරන්ට පොඩි නම කියනවා. එහෙම කියන්න බෑ. ඒක කියන්න පුළුවන් ලොකු හාමුදුරන්ට විතරයි. සමහර ඔය උගත් මහත්වරුයි කියන අය රාජකාරී ආණ්ඩුවේ තනතුරු කරන ඉස්තවීරියෝ කියනවා. ඒක කියන්න බෑ. ඒකත් කියන්න පුළුවන් වැඩිමල් උපසම්පදා හාමුදුරනමකට පමණයි. ගිහියන්ට ඒවා කියන්න බෑ. එතකොට කෙනෙක්ගේ නම කියලා හෝ එයාගේ විශේෂණ දෙයක් නම කියලා අමතන්න පුළුවන් ඊට ඉහළ මට්ටමක කෙනෙකුට පමණයි. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ගුණයෙන් සීලයෙන් සියල්ලෙන් උසස් නිසා පැවිදි උතුමෙකු නිසා රජතුමාට නම කියලා ඇමතුවා. අන්න ඒ වෙලාවේ රජතුමා තිගැස්සුණා. මට වඩා ඉහළ කෙනෙක් ඇවිල්ලා. ඒකනේ මගේ නම කියන්නේ. ඒකයි ඒ ස්වාමීනි ඔබ කවුරුන්ද? ස්වාමීනි ඔබ කවුරුන්ද? එතකොට තමයි සමනාමයන් මහරජා. මහරජා අප ශ්‍රමණයන් වහන්සේලා වේ. ධම්මරාජස්ස ශ්‍රාවකා. ධර්මරාජයන් වහන්සේගේ බුදුහාමුදුරුවෝ ධර්මයේ රජතුමා නේද? ධර්මයට අධිපති. ඒක නිසා ධර්මරාජ කියලා සඳහන් කරනවා. හින්දු අය ධර්මරාජ කියන්නේ කාටද? යමපල්ලට. යම මහ රජතුමාට හින්දු අය ධර්මරාජ කියනවා. මේ බෞද්ධ සම්ප්‍රදායේ අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අධිපති ධර්මරාජ කියලා සඳහන් කරනවා. ධර්මරාජ ශ්‍රාවකයා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. කවේම අනුකම්පාය ඔබ සහ ජනතාවට අනුකම්පා පිණිස යම්බුදීපා ඉදාගතා දඹදිව තලයේ සිට මෙහි පැමිණියේ. එහෙම සිහිපත් කරලා ඒ රජතුමාගේ නැනනුවන පරික්ෂා කරනවනේ නේද? එතන තිබුණා අඹ ගහ. ඉතින් ඇහුවා රජතුමනි මේ ගස කුමක්ද? රජතුමා hina වෙලා කිව්වා. රජතුමාට ඒ වෙලේ පළවෙනි වතාවට ඉතින් මොකක්ද මේ හාමුදුරුවෝ අහන ප්‍රශ්නේ කියන්නේ. නේද? රජතුමා hina වෙලා කිව්වා ස්වාමීනි මේ අඹ ගහ. රජතුමනි ඔය අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙනවද? එහෙමයි ස්වාමීනි තව බොහෝ අඹ ගස් තියෙනවා මේ රාජධානියේ. රජතුමනි ඒ අඹ ගස් වල වෙනත් ගස් තියෙනවා. එහෙමයි ස්වාමීනි අඹ නොවන ගස් බොහෝ තියෙනවා කියලා. අන්න අවසාන ප්‍රශ්නේ හරි දැනට ගියනවා. රජතුමනි වෙනත් අඹ ගසුත් අඹ නොවන ගසුත් තර තවත් කොහෙවත් ගස් තියෙනවද කියන්නේ. ඔව් ස්වාමීනි මේ අඹ ගස තියෙනවනේ කියලා රජතුමා නුවණක්කාරය නිසා උත්තර දුන්නා. ඔය කොහොම අහලා නොතිබුණා නම් අපි ගත් කරනවා කියන්නේ ñැග්ගා නේද? ඒක තමයි වෙන්නේ. දැන් ඉතින් අපි හොඳ දැනුමත් වගේ කියනවා මේ අඹගස තියෙනවා කියලා කිව්වා බා. රජතුමා හොඳ ඔළුව කල්පනා කරලා මොලේ කල්පනා කරලා වැඩ කරලා කියනවා. ඉතින් නෑදෑයෝ ගැන ඇහුවා. රජතුමනි ඔබට නෑයෝ සිටිනවා. එහෙමයි ස්වාමීනි මට බොහෝ නෑයෝ සිටිනවා. ඊළඟට ඇහුවා ඒ නෑයෝ හැරෙන්න නොනෑයෝ සිටින්නේ. එහෙමයි ස්වාමීනි මගේ නෑයෝ නොවන අනිත් ඔක්කොම නොනෑයෝනේ කියලා කිව්වා. රජතුමනි නෑයෝ නොනෑයෝ හරි නැතුව වෙන කවුරු හරි මේ රටේ ඉන්නද කියලා කිව්වා. බලන්න හම්බ විදි නෑයෝයි නොනෑයෝයි හැරෙන්න වෙන කවුරු හරි ඉන්නවද කියලා. ඔව් මේ මම කියලා සඳහන් කළා. මේ පින්නතුන් දන්නවද? මටයි ඥානසාර හාමුදුරුවන්ටයි තව වයසක නායක හාමුදුරුවන්ටයි යහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පල්ලියේ කඩලා බිඳලා දැම්මා කියලා චෝදනාවක් ආවා. බුදු චෝදනාවක්. ඉතින් නඩුව තිබුණා. නඩුවේදී අපේ නීතිඥ මහත්තයා දැන් ඇසින්දොටු සාක්ෂිය ඒ පල්ලියේ පාස්ටර්ගේ අයියා ගෙන්නුවා. ඇහුවා දැන් එයා කියලා දෙනවා මම ඇහින් දැක්කා මේ හාමුදුරුවෝ කඩාගෙන වැදිනවා එහෙම කරනවා. ඇහුවා ඔය පල්ලිය හෝ යාඥා මඩුව අනවසර ඉදිකිරීම ඇතුලේ ඔබේ නෑයෝ හිටියද කියලා ඇහුවා. ජැට්ටනේ කියන්නේ ඔව් ස්වාමීනි මගේ නෑයෝ තමයි මගේ අයියා අහවලා හිටියේ. ඊළඟට ඇහුවා එතකොට හිටිය අනිත් ඒ කට්ටිය මගේ නෑයෝ නෙවෙයි කියලා. ඒ කට්ටිය මගේ නෑයෝ නෙවෙයි කිව්වා. අපේ නීතිඥ මහත්තයා ඇහුවා එතකොට ඔහිගේ නෑයෝයි වේ නෑයෝ නොවන අය යරින්න වෙන කවුරු හරි මේ පල්ලිය ඇතුලේ හිටියද? මොකද උනේ?
නැහැ ස්වාමීනි කිව්වා. එතකොට අපේ නීතිඥ මහත්තයා කිව්වා විනිසුරුතුමාට ස්වාමීනි මම චෝදනා කරනවා මේ පුජ්‍යලයා මේ පල්ලිය ඇතුලේ ඉඳලා නැතුව බොරු චෝදනා කරනවා කියලා මේ ස්වාමීනි. ඇයි කියනවනේ හිර වෙන කවුරුත් හිටියේ නැහැ. කරන්න මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රශ්නය භාවිතා කරලා නඩුවක් දිනුවේ. ස්වාමීන් වහන්සේලායි ගිහි 13 දෙනා නිදොස් කොට නිදහස් වුණා. නීතිඥ මහත්තයාගේ දක්ෂකම නිසා. ඉතින් සමහර දේවල් ප්‍රඥාවෙන් භාවිතා කරලා බොහෝ මුල්වලින් ගැලවෙන්න අවකාශය තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ඇසීමෙන් මිහිඳු මහ රහතන් වහන්සේ අවබෝධ කරගත්තා දෙවන පෑතිස් අපමහ රජතුමා බොහෝම ප්‍රඥාවන්තයි කියලා. අනේ නිසා උන්වහන්සේ රජතුමාව තිසරණෙහි පිහිටවලා පළමුව චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළා. මොන සූත්‍රයෙන්ද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය ජානුසෝනි බමුණත් පිළිපකත් අතරේ ඇතිවෙච්ච සංවාදයක් මුල් කරගෙන බුදුහාමුදුරුවෝ අභියසදී එලි දැක්වුණ කතාවක්. ඔය ජානුසෝනි කියනවා මේ පිළිපකට මම වනාන්තරයට ඇතුල් වූ යම් කෙනෙකු ලොකු ඇත්තඩි දැකීමෙන් ඒ ඇතා අඳුනා ගන්නාසේ මම තථාගත ගෞතමයන් වහන්සේවත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්වත් මනමින් හඳුනාගෙන ඉන්නවා කියලා ජේතවනාරාමයේ පැත්තට ඇවිල්ලා සාධනාවයක් දෙනවා. ඒ ගැන කිව්වම බුදුහාමුදුරුවෝ කියනවා ඒ උදාහරණේ හරි. හැබැයි ඔකට මෙන්න මේ ටිකත් එකතු වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒක කියන්නේ වනාන්තරයේ ඇත්තඩි තිබුණු පමණින් හැබෑ නුවණතා මේ ලොකු ඇතායයි කියලා හඳුනගන්නේ නැහැ. මොකද මෙන්න මේ වගේ ඇතින් නිකුලයක් ඉන්නවා එහෙම ලොකු අඩි තියෙන. මෙන්න මේ වගේ උස ඇති නිකුලයක් ඉන්නවා ගස්වැල් උඩින් කඩාගෙන දල උලාගෙන යනවා. කොහොම කියලා හැබෑ කෙනා ළඟටම ගිහිල්ලා නිදාගෙන ඉන්න ඇතා දැකලා අඳුර ගන්නවා කියනවා මේ තමයි අදාළ ඇතා කියලා. ඒ කියන්නේ ගෞතමයන් වහන්සේ ධර්මයේ තුලින් හොයාගෙන ගිහිල්ලා අඳුර ගන්න ඕනේ. බාහිරින් ඉඳන් බාහිරින් දැකලා මේ තමයි ගෞතමයන් වහන්සේගේ ස්වරූපය කියලා කියන එක වැරදි. අද බොහෝ දෙනෙක් කරන්නේ ඒකනේ නේද? බුද්ධ ශ්‍රාවකයන්ගේ ගෞතම බුදුහාමුදුරන්ගේ බාහිරින් දෙයක් දැකලා කියනවා හාමුදුරුවෝ ඔක්කොම මෙහෙමයි. බුදුහාමුදුරුවොත් මෙහෙම වෙන්නේ. දැන් ඔය සමාජ මාධ්‍යවල සමහරු කියන්නේ නේද? බුදුහාමුදුරුවොත් මෙහෙම වෙන්නේ කියලා කියනවා. ඒක වැරදි කියලා බුදුහාමුදුරුවෝ එදා චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් ඇත්තටි සලකුණු අනුව ඇතෙක් හඳුනා ගැනීම තමයි ඒක ධර්මයට උපමා කරනවා ඉන්න අනතුරු. ඒ නිසා මේ අපේ සංස්කෘතිය ආරම්භ වෙන්න අපි සිංහලයෝ සිංහල බෞද්ධ වුණා බුද්ධත්වයෙන් වසර 237කට පස්සේ. බුද්ධත්වයෙන් වසර 237කට පස්සේ අපි සිංහල බෞද්ධයෝ වුණා. ඒකයි වටින්නේ. සිංහල බෞද්ධකම හරියට ගහට පොත්තයි පොත්තට ගහයි වගේ බැඳිච්ච දෙයක්. අද බලන්න මේ රටේ ව්‍යසනයක් වුණාම කුණාටුවක් ඇති වුණාම ගම්මතුරක් ඇති වුණාම කොඩියංගයක් ආවම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ඔක්කොම එකතු වෙලා මොකද කරන්නේ? තම තමන්ගේ කම්බෙල බඩු එකතු කරලා ආහාර එකතු කරලා ගෙනහිල්ලා බෙදනව නේද? මේ මොකෙන් ආපු දෙයක්ද? මේ බෞද්ධ සංස්කෘතිය තුළ මිහිඳු මහ රහතන් වහන්සේ අපිට ඉගෙනුම ධර්මතාවයන් තුළ බුදුබණ තුළ ගැඹෙච්ච දාණය තමයි අපි සමස්ත සංස්කෘතියටම හුරු කරලා තියෙන්නේ. සමස්ත සංස්කෘතියට. එනිසා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය අද හෙටට ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් විතරයි. ඒ හිත දවසේ දරුවන්ට අපට ලැබුණු මේ සහන ලැබෙන්න ඕනේ නේද? ලැබෙන්න ඕනේ. එදාහෙන් පස්සේ ඉපදිච්ච දරුවෝ බෞද්ධරයක් නොමග ගිහිල්ලා හිටියට නේද? බෞද්ධරයක් නොමග ගිහිල්ලා අකමැත්තෙන් වුණත් කියන්න ඕනේ. සිංහල බෞද්ධ අම්මලාගේ තාත්තලාගේ දරුවෝ එක පැත්තකින් ඍජුවම කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ අන්තර්ජාලයට මුදා හරපු ලක්ෂ 6කට අධික කල්ලි කණ්ඩායම් බෞද්ධ විරෝධී බුද්ධ පූජාවට විරෝධී ශ්‍රමණයන් වහන්සේලාට විරෝධී කියන්නේ ආඳුරොන්ට විරුද්ධව
නොයෙක් මත දිනපතා සිය දහස් ගණන් වපුරනවා. අර ලොකු අවබෝධයක් නැති තරුණ පුංචි දුවල පුතාලා මොකද කරන්නේ? හිතනවා මේවා තමයි ඇත්ත කියලා. ඒවා ඔළුවට අරගෙන තමන්ගේ අම්මා තාත්තගේ අවවාද අනුශාසනා ගණන් ගන්නේ නැතුව අද තරුණ දුවල පුතාලා තමන්ගේ ජීවිතයේ වල්මත් වෙමින් පවතිනවා. එනිසා දහමට ලැබි මේ පරම්පරාවෙන් පරම්පරාවට මේ සම්බුදු දහම රැකගෙන ආපු අය හැටියට ඔබ අපේ වගකීමක් තියෙනවා අපේ පින්වන්ත දරුවෝ ටික රැකගන්න. ඒත් මොන පක්ෂයකට මතවාද දරුවත් අපිට කමන්නේ. හැබැයි බුදුදහම විශේෂයි අපේ මේ පින්වන්ත සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂයි ඒ දරුවෝ තුළ යම් වැරදි මතයක් තියෙනවා නම් ඒ වැරදි මත දුරු කරලා නිවැරදි මාවතට ගෙනෙන්න පැවිදි අපේ පිළිපින්වත් වැඩිහිටියෝගේ පරම වගකීමක් බවට පත් වෙනවා. ඒ වගකීමේ වටිනකම තියෙන්නේ හෙට දවසේ අපේ දරුවෝ කාටවත් හිරිහැර නැතිව තමන්ටත් හිරිහැරයක් කර නොගෙන ජීවත් වෙන තැනටපත් වෙන්න නම් මේ උතුම් බෞද්ධ සංස්කෘතිය ආభాෂය අපි ලබා දෙන්න ඕන. ඒ නිසා සිල් ගන්නෙන්නේ නැති වුණා අවස පූජාවට හෝ කටිනාදී පින්කම් වෙන පින්කම් කෙරෙනකොට මොනුරාව මිනිමිරීව කණෙන් එඳගෙන හරි එන්න ඕන. ඒක වටිනවා නේද? මෙහි වරින් මාත් එක පන්සල් ගිහිල්ලා කරන්නම දෙයක් නැත්නම් හැරමිට්ටක් හරි දෙන්න මෙන්න මේක අල්ලන් හිටපම් මම ළඟට වෙලා. එහෙම ගේන්න ඕන නේද? ගෙනල්ලා මේවා හුරු කරන්න ඕන. බොමඩුවම දින්න මන්නාසන සුද්ධ කරන්න. දැන් පෙර පාසල් දරුවෝ දැන් මෙතන උදේට මම ඉන්නකොට මංගල හාමුදුරුවෝ ඉන්නකොට ආච්චි අම්මා කවුරු එක්කම දුවන් ඇවිල්ලා වසඟ පිහිටුවල වඳිනවා හුඟක් දරුවෝ. දුවන් ඇවිල්ලා දන ගහන හොඳට වඳිනවා. බලන්නේ හුරු වීම කොච්චර වටිනවද කියලා. මහා සංඝරුවනට වඳින දරුවා තමයි අම්මා තාත්තට දන ගහලා වඳින්නේ. ඒ දරුවා තමයි වැඩිහිටියට අම්මා තාත්තට වැඩිහිටි නිවාසෙට දක්වන්න නැතුව රකින්නේ. ඉතින් අපි පෙර පාසල් වයසේ ඉඳලා අපේ දුවල පුතාලට මේක දෙන්න ඕන. මොකද අද පාසල තුල මේක දෙන්නේ නැහැ. වඳිනකොට අපෝ වඳින්න එපා කියලා සමහර ගුරුවරුත් මෝඩකමට අද කියනවා. මොකද අද ගුරුවරු කිව්වට උපාධිකාරෝ මිසක් ගුරුවරු නැහැ. ගුරුවරු හිටියේ ඉස්සර. දැන් ඉන්නේ නිකන් උපාධිකාරෝ උපාධිය අරන් නමට ගුරු කියලා වත්පත් වීමක් ලැබනවා. ඒ අය 90ක් තුල ගුරු ගෞරවය ගුරුවරයෙක් කියන්නේ කවුද? ඒ භූමිකාව අම්මා තාත්තා හා සමාන භූමිකාවක් නේ ගුරුවරයෙකුට තියෙන්නේ. ඒ භූමිකාව ගුරුවරු 90ක් තුල නැහැ. 10ක් විතර තමයි හැබැයි ගුරුවරු. අනිත් අය නිකම්ම පාඩම් පොත කියලා දීලා ළමයිව දක්වන උපාධිකාරයෝ විතරයි. ඒ අයත් ඒවයින් මිදෙන්න ඕන නේද? ඒ අයට තීරුමක් ඇති වෙන්න ඕන අපි මේ ජීවත් වෙන රට මොකද්ද? අපේ සංස්කෘතිය මොකද්ද කියලා. දැන් මට පුංචිම කාලේ හොඳ වෙලාවට ඒක සම්පූර්ණ වුණේ නැහැ. එතකොට මට අවුරුදු 14යි. කැනඩාවෙන් එවුව පුරවැසිකම ගන්න. ඒක උනේ මම නොදන්නාකමට මට හම්බෙච්ච ඇඩ්‍රස් එකට ඒ දවස්වල පුංචිනේ පිරිවෙන් ඉවර වෙලා පහළ තියෙනවා ස්ටුඩියෝ එකක්. ඒක තියෙනවා චෛත්‍ය ඒවා මේවා ලස්සනට ඇඳපු පින්තූර. ඉතින් මමයි ආරණ්‍යයක පොඩි හාමුදුරුවෝ තුන්නමක් හිටියා මගේ යාළුවෝ. අපි 4 දෙනා ওই ස්ටුඩියෝට යනවා. ගිහිල්ලා ඉතින් අර මොනවා හරි ගන්න කියලා හම් වෙන කීයක් හරි දිනවනේ බස් එකේ ඉන්න. ඔය දීපු එකෙන් ෆොටෝ ගන්නවා. අර චෛත්‍ය පිටිපස්සේ තියෙන ඒවා ලස්සන ෆොටෝ ගන්නවා. ඉතින් දවසක් මට දීපු බිලක තිබුණ කැනඩා තානාපතිතුමාගේ ලිපිනේ. මම පහුවෙනිදා පහු පිරිවෙන් යන ගමන් ස්ටුඩියෝට කොට වෙලා කිව්වා අක්කවාලට වැරදිලා ඔයාලට ඕනේ ලිපිනයක් මට මේ බිල ලියලා දෙන්න. නෑ පොඩි හාමුදුරුවෝ ඕක මේ ඕන්නම් පොඩි හාමුදුරුවෝ ලියුමක් දාන්න කරන්නේ. මමත් පාසලට ගිහිල්ලා පහුවෙනිදා සිංහලෙන් කැනඩා තානාපතිට ලියුමක් ලියලා සති 3කට විතර පස්සේ ලියුමක් ආව ලොකු පොතකුත් එක්ක. දවසක් බස් නැතුව ඒ LPT ටවුන් එකේ ඉඳලා අපේ පන්සලට තියෙන 60ක්ම 5ක් 6ක් විතර. දැන් පයින් එනවා මම. පයින් එනකොට කැනඩාවට සම්බන්ධ නායක හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේගේ වාහනේ ඇම්බියුලන්ස් එකක්. උන්වහන්සේ පළාතේ ලෙඩුන් අදින්න ඇම්බියුලන්ස් එකක් කැනඩාවෙන් පරිත්‍යාගයක් කරලා තියෙනවා. උන්වහන්සේ ඔක ඇවිල්ලා නැවතුණා. නවත්තලා පොඩි නම කොහෙටද යන්නේ කියලා මාව නංගගත්තා. යන ගමන් මගෙන් අහුවා කොහෙද පන්සල? මම කිව්වා ගංගිම. එහෙමද?
ආනාපානසතිය ලියුමලියපු ජිනානන්ද කවුද? මම ඒකට චූටිනේ. ඉතින් අර නායක හම්බුනේ මම. ඔය නමද ලිව්වේ? ඊගොඩ විස්තරය අහලා නායක හම්බුනේ මේ පොත හොඳට කියවලා තව කාගේ හරි උදව් අරගෙන ප්‍රශ්න 200ක් ඇති. පොත බලන් උත්තර ලියලා ඒක යවන්න කිව්වා. ඒක කරන්න උනේ නෑ හොඳ වෙලාවට. එහෙම කරා නම් අද මම මේ රටට නෑ. ඈ ඒක කරා නම් මට පුරවැසිභාවය පිරිනමනවා කියලා ඒ නායක හාමුදුරුවෝ කිව්වා තානාපතිතුමා උන්වහන්සේට කිව්වා කියලා. පොඩි හාමුදුරුවෝ කමන්නේ මේ පන්සලකට සම්බන්ධ කරලා දෙන්නම් කියලා. එහෙම අවස්ථාවක් ආවා. එතකොට කැනඩාවේ පුරවැසිකම ගන්න අර ප්‍රශ්න 200 තුල මොනවද තිබුණේ? ඒ රටේ සංස්කෘතිය පිළිබඳව. ඒ රටේ හැසිරෙන්න ඕන විදිය පිළිබඳව. ඒ රටේ පිළිගැනීම සම්බන්ධව. දැන් ඇමරිකාවේ අපේ කට්ටිය හරි ආසාවෙන් ග්‍රීන් කාඩ් ඒවා මේව කරලා පුරවැසිකම ගන්නවනේ නේද? ඉතිහාසය ගැන ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිව්වම තමයි දෙන්නේ. අපේ රටේ ඉපදිලා හැදෙන වැඩෙන දුව පුතාට පාසල් පද්ධතියෙන්වත් අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය දෙන්නේ නැහැ. ඒක පාඩම් පොතේනුත් ඉවත් කරගෙන යනවා. එනිසා පාඩම් පොතේ මොනවා තිබුණත් අපේ යුතුයකමක් වෙනවා අපේ දරුවන්ට මේ හෙළ සංස්කෘතිය ඉගැන්වීම. මේ හෙළකම බෞද්ධකම ඉගැන්වීම. ඒ නිසා පින්වතුනි අපි සිල් ගන්න ඕන නේද? ධර්මය රකින්න ඕන, ධර්මය අනුගමනය කරන්න ඕන. ඒ සියල්ල අතරේ තථාගතයන් වහන්සේ විශ්වාස කරලා තියෙනවා සිංහල බෞද්ධයෝ මගේ මේ ශාසනය 5000ක් කල් රකින්නවා කියලා. තථාගතයන් වහන්සේගේ ඒ විශ්වාසය කඩ නොකර රකින්න එක අපේ වගකීමක් නෙවෙයි. ඒ නිසා තථාගත බුදු කෙනෙකු විශ්වාසය කියලා තියෙනවා සිංහල ජාතිය ගැන. ඒ නිසා සිංහල ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි උපන් මේ මාතෘ භූමිය ආරක්ෂා කරන හෙට දවසට පවත්වාගෙන යෑම ඔබ අප සතු වගකීමක් යුතුකමක්. ඒ යුතුකම ඉෂ්ට කරන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා. අඩිය තියෙන තැනක් පාසා බුදුහාමුදුරුවන්ගේ සලකුණු. හැරෙන තැන බුදුහාමුදුරුවන්ගේ සලකුණු. නව වතාවකට අධික වාරයක් සම්බුද්ධ ශාසනයට පූජා කළ භූමිය. ඉතින් විවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් රකින්න කියලා තියෙනවා. රකින්නෙත් නැහැ. පාලකයා නොමග ගිහිල්ලා ඒක බෞද්ධ නෙවෙයි. පාලකයාගේ ගෝලයොත් බෞද්ධ නෙවෙයි බෞද්ධය. ඉතින් ඒ කෙසේ වෙතත් අපේ වගකීමක් තියෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ පාලකයාට මොකද කිව්වේ? අපේ රජතුමාට තිස්ස රජතුමාට මහරජ නුඹ මෙහි අයිතිකරුවා නොවේ. මෙහි බාරකාරයා පමණි. ඉතින් අද හෙට එන නේද? අද ඉන්නේ කාටයි හෙට අනිද්දා එන එක උන්ටයි අපිට කියන්න තියෙන්නේ රජවරුනි එහෙම නැත්නම් ජනාධිපතිවරුනි නුඹලා මේ රටේ බාරකාරයෝ පමණයි. නිසා බාරකාරයෝ වෙන නුඹලා බුද්ධ ශාසනය විනාශ කරන්නවත් අපේ දරුවන්ගෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය කරන්නවත් ලෑස්ති වෙන්න එපා. මේක රැකගෙන ඉස්සරහට යන එක නුඹලගේ වගකීමක් කියලා කියනවා. විදේශිකයොත් ඒක කළා නම් ඇයි අපේ කළු සුද්දන්ට බැරි නේද? විදේශිකයෝ කෙනෙහිලිකම් කරා තමයි. හැබැයි මහා සංගරුවන තදින් තරවටු කරලා කිව්වම සුද්දත් පෙරහැර සංස්කෘතියද පන්සලද රැක්කා. සුද්දත් රැක්කා. සුද්ද රැක්කා මේක. අපි කළු සුද්දන්ට නෙවෙයි. එවුන් හිතන් ඉන්නවා සුද්දන්ටත් වඩා ඉහළින් තමන් ඉන්නේ කියලා. ඒ නිසා අපි මේ කතා කරන්නේ අපේ මව්බිම මේ බුද්ධ ශාසනය හෙට දවසට ඔය අම්මලා තාත්තලා තව අවුරුදු 10ක් 15ක් 20ක් ඉඳලා අපි මැරිලා යනවා නේද? මමත් හෙට දවසේ මැරෙන්න පුළුවන්. හැබැයි ඔබේ මුණුබුරු මිනිබිරියන්ට මේ පොසොන් පොහොය මෙලෙස සමරන්න තව අවුරුදු 50කින් තියෙන්න ඕනේ. වෙසක් පොහොය සමරන්න තියෙන්න ඕන. ඔබේ දුවගේ පුතා දුව මුණුබුරා මිනිබිරිය ඊළඟ කාලෙදී වෙසක් කූඩුවක් තමන් අතින් හදන කෙනෙක් වෙන්න ඕන. පන්සලට ඇවිල්ලා දාන දෙන කෙනෙක් වෙන්න ඕන. පොයට පන්සලේ පෙර දවසේ ඇවිල්ලා බෞද්ධ කොටිය දාන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක කරන්න නම් අපිට ලොකු කැපවීමක් වගකීමක් තියෙනවා. ඒ වගකීම හිතේ දරාගෙන ධර්මය වෙනුවෙන් අන් කවරකුත් වෙනුවෙන් නෙවෙයි. ධර්මය වෙනුවෙන්
හෙට දවසේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමු. සම්බුද්ධ ශාසනය රැකලා ඒ සම්බුද්ධ ශාසනයම මනවින් අනුගමනය කරන සැබෑ බුදුරුවන් වෙලා උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් කරගෙන සසර ගමනින් නිකුත් වෙමු. සාදුනාදයක්. හොඳයි. හෝරාවකට ආසන්න කාලයක් ඔබ ධර්ම ශ්‍රවණය කළා. මේ උතුම් ධර්මානුශාසනාව අද බොහෝදා පවත්වා ගන්න දායකත්වය මේ ධර්මානුශාසනාවේ රමණී අමරසිංහ සහ රුවණී අමරසිංහ පින්වත් මේ දෙපළ තමන්ගේ පවුලේ සිළු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී කායික මානසික සුවය යහපත සැලසේවා. සාංශාරික වශයෙන් මේ දෙපළ ප්‍රධාන පවුලේ අයට බණහන සම්බන්ධ වෙන හැම දෙනාටම නිවන් මඟ අවබෝධයටම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් බොහොම වටිනා උතුම් අරමුණක්. මේ ලෝක වශයෙන් ජීවත් වෙන්න කායික මානසික සුවය අවශ්‍යයි නේද? ඒක ඉතින් තුනුරුවන්ගේ සරණින් ඔබ හැමට ලැබේ. දෙවියන්ගේ රැකවරණින් මේ සුවය ලැබෙනවා. මේ පින් බලෙන් ඔබට මේ සුවය ලැබෙනවා. සංසාරික වශයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හෝ නැතිනම් වෙනසක් වුණොත් මතු මෛත්‍රී බුදුන් දැක හෝ නිවන් දකින්න සිළු දිනාටම ශක්තිය සැලසේවා කියන හිතීමෙන් සාදුනා. කල්පනාවට ගමු. රමණී අමරසිංහ සහ රුවණී අමරසිංහ පින්වත් දෙපළගේ නමින් මියගිය ඥාති වර්ගයා ඔබ හැම නමින් මියගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා. උතුම් නිවනින්ම සැනසේවා කියන හිතීමෙන් සාදු කියන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සක්දේව රදුන් සතරවරන් දෙවි රජදරුවන් මතු බුදු වන මෛත්‍රී බෝසත් දෙවිඳුන් අටමස්ථානයට සොළොස්මස්ථානයට අප විහාරස්ථාන භූමියට අධිග්‍රහිතව පින්වන්තව බෝසමිඳුන් අභියස වැඩවසන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්කම දැක සතුටුව පින් අනුමෝදන් වේවා. අප පරම පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ මංගල හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනත් සතර පේරුවේ දායක කාරකාදී ඔබ සියලු දෙනාවත් උවදුරු රහ දෝෂ රෝග දෝෂ පීඩා අන්ධකාරයන්ගෙන් මුදවා ආරක්ෂා කරන සේක්වා. දෙවියන් සුවපත් වේවා නිවනින්ම සැනසේවා කියන සාදු කියන්න. පින් දෙමු. ආකාසට්ඨා ච භූමට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. තිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. තිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. සංසාරේ පුරාවට පින්වත් කල්යාණ මිත්‍ර සම්පත්තිය හිමි වේවා. අදමිටු මිසදුටු නරක නපුරු කිසිවෙකු ඔබේ ජීවිතයට එකතු නොවේවා හමු නොවේවා කියන හැඟීමෙන් සාදු කියන්න. සාදු කියලා තුනුරුවන්ගේ ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ උතුම් දළදා වහන්සේගේ රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත අනුහසින් ආශිර්වාදයෙන් හැම දිනාගේම ජීවිතවල සියලු උවදුරු දුරින් දුරු වේවා. කායික මානසික සුවයෙන් සුවපත් වේවා. අධ්‍යාපන රැකිරක්ෂාදී කටයුතු දියුණුවෙන් දියුණුවට වේවා. මේ ජීවිතයේ යහපත්ව පින්වන්තව ජයගෙන සසර ජය ගනිමින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු වාසනා වේවා කියන හැඟීමෙන් සාදු කරනවා. හොඳයි වන්දනා කරගන්න. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු